ජනතාවට ඕන වුණේ මේ රටේ තිබෙන දුක්ගින්දර නිවාලලා මේ රටේ දරුවන්ගේ අනාගතය ස්වයංපෝෂණය කිරීම. ඒ වගේ තමයි උපදින්න ඉන්න දරුවාගේ අනාගතය සුරක්ෂිත කිරීම. ඒ නිසා තමයි රට අනුරට කියලා මේ රටේ ජනමතයක් හදලා ගැමි ජනතාවගේ ගැමි විඥාණය විකෘති කළා මේ රටේ ජනතාවට බොරුව ඇත්ත කළා ධර්මය විකෘති කළා ආගම අබින් කළා මේ රටේ ජනතාව අන්ධ මන්ද කළා අවුර දිසානායක මැතිතුමා ජනාධිපති ධූරයට පත්වීම ඉතිහාසයේ දෙස බලනකොට තිබෙනවා දාර්ශනිකයන් කියපු මතයක් තන් විශ්ව සරමන් කියපු එක මොකක්ද ගස් නැති කැලේ වෙඬරු ගහක් යයි කියන එක. ඒක පුරෝකථනයක් කළා. අද අනුර කුමාර දිසානායක මැතිතුමා අවුරුද්දයි මාස 4ක් වෙන්න යනවා මේ රටේ ජනාධිපතිකමට පත් වෙලා. හැබැයි ජනතාව සිතු කිසිවක් මේ වන විට ඔහු කරන්න උත්සුක වෙලා නැහැ. මේ රටේ ජනතාවට ආගම එපා කළා. මේ රටේ කුල දේවතාවුන් වහන්සේලා වෙන භික්ෂූන් වහන්සේ පන්සලින් ජනතාව ඈත් කළා. අද මරු පහරක් එල්ල කරන භික්ෂූන් වහන්සේට. හැබැයි මේ රටේ ආගමික සංස්කෘතික සදාචාරය මේ සියලු දේ ආරක්ෂා කරනවායි කියලා ව්‍යවස්ථාවෙන්ම ආපු ජනාධිපතිතුමා අන් කිසිම ආගමකට පහරක් ගහන්නේ ඕ ගහන්නේ බුදුදහමට විතරයි. අපිට මේකේ සැකයක් ඇති වෙලා තියෙනවා ඩයස්පෝරාවට අනුවද ජනාධිපතිතුමා මේ රට කරවන්නේ කියන එක. එතුමා ජනාධිපතිද කියන එක අපිට සැකයක් ඇති වෙලා තියෙනවා. ඩයස්පෝරාවේ තිබෙන සැකිල්ලකට නැත්තම් ඔවුන් කියන කරුණ වලට අනුවද මේ රට පාලනය කරන්නේ ඔවුන්ගේ බලල්ලතක් යනුවෙන්ද සැකක් හිතනවා අපේ මේ ජනාධිපතිතුමා. බලන්න බුදුහාඳුරු අත්අඩංගුවට ගත්ත එකම රට මේක. එදා පන්සලට කැරලි ගහපු ඒ නායකයෝ අත්අඩංගුවට ගත්තේ නෑ. ඒ වෙනුවෙන් කතා කරපු භික්ෂුන් වහන්සේ අත්අඩංගුවට ගත්තා. හැබැයි අද මොකද වෙලා තියෙන්නේ? ව්‍යවස්ථාවෙන්ම දියුරලා ආපු ආගමට කිසි හානියක් නොකරන ආගම ආරක්ෂා කරනවායි කියපු ජනාධිපතිතුමා අද බුදුදහමට මර පහරක් එල්ල කරලා තිබෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්නේ මීට වඩා ජනාධිපතිතුමා සිතන්න ඕනි. එදා යාපනයේ ගිහිල්ලා කියනවා තයිපොංගල් වලට ජයසිරි මහා බෝධීන් වහන්සේ පව් කරගෙන එන්නේ අපේ හාමුදුරුවනේ යාපනයේට වෛරය වපුරන්න කියලා. එහෙම වුණොත් දඹදිව යන්න බෑ සිරිගන්න. එහෙම වුණොත් එහෙම අපිට අනුරාධපුරේ යන්න බෑ. අනිත් පන්සල් පව් කරගෙන සිල් ගන්න රුවන්වැලිසෑයට. එතකොට මෙතන ජනාධිපතිතුමා කරන්නේ අනිත් බලල්ලුලවා කොස්සට බාවනවා වගේ ඔහු වෛරය වපුරන ජනාධිපති කෙනෙක් බවට අද පතලා තියෙනවා. මේක බුද්ධිමත් ජනතාව සිංහල බෞද්ධයෝ මේක පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. අපේ රට අපි ජීවත් වෙන රට අද අනතුරේට දානවද අපි ඒක සුරක්ෂිත කළා මේවට පිළිතුරු දෙනවාද කියන දේ තේරුම් අරගෙන ඉදිරි ගමන අපි තීරණාත්මක ගමනක් කරගමු.